දැන් සමාරම්භය සවිඩෝන් කරන්න හදන්නේ සාදයක් විදියට සිල්වනාත් පුලසනාදයන් ලබා දෙන්න තව තවත් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇයිගේ මං හිතන්නේ ඥාති සහෝදරවරුත් ඇවිල්ලා සිටිනවා මේ પરම්පරාව. ඉතා කලාතුරකින් සිදු වුණ දෙයක් මේ ඊටාම ශ්‍රේෂ්ඨ ස්තරම් දෙයක් ජන සහෝදරයා බර කරට අරගෙන මේ දේ සංවිධානය කරා. මම කැමති මේ වෙලාවේ අත්පොලසන් නාදයක් අසන සියලු දෙනාගේ ඇත්තටම හරි ආදරණීය මොහොතක්. ප්‍රාසංගික අධ්‍යක්ීම් රාශියක් අපිට තිබ්බත් අපිවත් සංවේදී වෙන මොහොතක්. මේ ඇත්තටම හුදෙක්ම මම ජයනාත් සහෝදරයාට ස්තුති කරනවා. මොකද සියලු සංවිධාන කටයුතු ඔහු වෙනස්ම විදිහකට හිතන තරුණෙක් විදිහට අද කාලේ සමාජයේ ජීවත් වෙන බොහෝමයක් තරුණයන්ට මේ ආදර්ශයක්. මොකද නිරපරාධයේ තමන්ගේ විනෝදයේ වෙනුවෙන් බොහෝ ධනීය ශ්‍රමයේ වියදම් වෙන තරුණ සමාජයක් තියෙන කාලෙක තමන්ගේ ආදරණීය ශ්‍රේෂ්ඨ මෑණියන් වෙනුවෙන් මෙවැනි දෑ කිරීම තමයි සියලු ඉඩ දුක් වලට එකම බේත. මොකද ඔබටත් අපටත් මානසික සුවය තමයි වැදගත්. මොකද පිරිපුන් මානසිකත්වයකින් ජීවත් වෙන ඕනම කෙනෙකුට ඔය ඉඩ දුක් කිසිම දෙයක් ජීවිතේට එන්නේ නැහැ. ඉතින් මේ මෙවැනි දේවල් තමයි විය යුත්තේ. මේ ආරම්භය ගමේ තව තවත් පැතිරේවා කියලා මම ඊටම ආදරයෙන් මේ අවස්ථාවේදී සභාගත කරනවා. ඉතින් තවස් එකම අත්පොඩියක් දෙන්න සද්දෙට හරි මේ සතුරු මොහොතේ. ඉතින් වැඩි වෙලා නොගෙන එයා දරුවන් 7 දෙනෙකු බිහි කරලා පොළවේ පය ගහන මට්ටමට අද සමාජයේ කිසි ප්‍රශ්න නැතුව ජීවත් වෙන තත්ත්වයට හදපු ඒ ආදරණීය මව වෙනුවෙන් අපේ හිටපු ගේපද රචකෙක් ශ්‍රේෂ්ඨ ගේපද රචකෙක් නිර්මාණය කරපු අම්මගේ ඒ උත්කෘෂ්ඨ ඒ වටිනාකම ගැන ලියවුණු ඒ හදවතේ ඒ පදරචකයාට ආපු ඒ වචන ගීතයකට නිර්මාණය වුණු වටින ගීතයක් අපි සභාගත කරනවා අපේ ආදරණීය ජයන සහෝදරයාගේ අම්මා වෙනුවෙන්. අම්මා සඳකි මේ අවස්ථාවේ මම කැමති දැන් සියලු දෙනා අසුන් ගත්තා නම් මම කැමති මේ පුංචි විශේෂයක් කරන්න මේ ආරම්භයේදීම අපේ පැමිණි ඥාති මිත්‍රාදීන් සියලු දෙනා අසුන් ගන්න. අපේ ආදරණීය
ජයනාත් සහ සහෝදරයෝ ටික අම්මත් එක්ක ඉස්සරහට එන්න. ත්‍යාග බෙදාණෙන් අනතුරුව